අද ඔයාලට මේ දාන දෙන්නේ කවුද? නිතරම ඔයාලගේ ළඟින්ම අපිට හයියක් වෙලා ඉන්න නයිටින්ගේල් හෙදවිදු ඉහලේ පත්මිනී මැඩම් සහ එයාගේ ආදරණීය නංගිගේ මහත්තයයි සහ ළමයි ටිකයි. මම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ කට්ටිය ගැන. අපි ගාව නිතර මේ කට්ටිය දකිනවා ඉන්නවා යනවා කට්ටියට උදව් කරනවා. මම නැති අවස්ථාවෙත් ඇවිල්ලා ගොඩාක් උදව් කරලා තියෙනවා. ඉතින් මේ අද ඇවිල්ලා තියෙන්නේ අපේ කට්ටිය නැති වෙලා මාස 2ක් පිරෙනවානේ අදට. ඉතින් ඒ වෙනුවෙන් තමයි අද මේ කට්ටියට දානේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ආයෙට පිම්පිනිස. ඉතින් ඒ වගේම අපිට සිමෙන්ති කොට්ට 20ක් දුන්නා නේද? ගොඩක් සතුටුයි නේද ඒක? ඒක අපි හදන ලොකු බිල්ඩින් එකට ශක්තියක් වුණා. අපේ හැම දෙයකටම ශක්තියක් වෙනවා මේ කට්ටිය. නේද? අපි ඉතින් ඒකෙන්ද ඒ කට්ටියට පින් දෙමු නේද? ෂාඩු අදටනේ මෙම සෙනෙහසේ හැදල්ල ගල් පාට මෝපේෂණ වැඩිට නිවාසයේ මහපියරුන්ට මෙම නෝනා මහතුරුන් වන කළුතර නයිටින්ගේල් හෙදවිදුහලේ ශිශු දරුදරියන් විසින් මෙම වැඩිට නිවාසයේ මහපියරුන් උදෙසා මේ උතුම් උදානමේ කුසල කර්මයේ සිදු කිරීමට ආරමුණ වී ඇත්තේ අපාත්‍රින් හදසේවිය වූ ඒ සෙනෙහසෙන් කැදල්ල බඩගොඩ මව්පියසෙන වැඩිට නිවාසයේ ආදරණීය අම්මලා තාත්තලාටලු සහෝදර හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම උදෙසා සහ ඒ නයිටින්ගේල් හෙදවිදුහලේ සියලුම ශිශු දරුදරියන්ගේ සිය අනාගත අභිවෘද්ධිය පතාගෙනයි. ඉතින් මේ උතුම් දානමේ කුසලයේ පින්වලින් ඒ නයිටින්ගේල් හෙදවිදුහලේ ශිශු දරුදරියන් සහ ජයන්ති තාප්‍ර මහත්මිය සහ පත්මිනී තාප්‍ර මහත්මිය සහ රංජන් කුමාර මහතා ඇතුළු එම දායක පිරිස හෙදවිදුහලේ දායක පිරිස විසින් කරගත්තා මේ උතුම් දානමේ කුසලයේ පින්වලින් ඒ නම් සඳහන් කළා ශීලව ඥාතීන් වන පත්මිනී තාප්‍ර සහ ජයන්ති තාප්‍ර සහ රංජන් කුමාර මහතා ඇතුළු නයිටින්ගේල් හෙදවිදුහලේ ශිශු දරුදරියන්ට නිරුක් නිරෝගී සුවයත් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සෙනඟ ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ හෙදවිදුහලේ සියලුම ශිශු දරුදරියන්ව ලෝකපාලනය කරන ගම් ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විසුගතග දෙවියෝ රැකේවා. යන්නේ ගම මේවා ශාරීරිකාරී ශාන්තික වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් වේවා. ඒ ආගමී ශිශු දරුදරියන්ගේ සියලුම අධ්‍යාපනික කටයුතුෙන් කාලෝක වෙලා රටට දාඩ වැඩදායී පුරවැසියෙකු වීමට සංසාරේ මේ පින්නේ දුආසනා වේවා. ඒ වගේ මේ උතුම් දානමේ කුසල කර්මයේ ඒ පත්මිනී තාප්‍ර මහත්මියගේ සහ ජයන්ති තාප්‍ර මහත්මියගේ සහ රංජන් කුමාර මහතාගේ ඇතුළු එම ශිශු දරුදරියන්ගේ චිරජීවනයේ කාලෝ කර ගැනීම උදෙසා සංසාරේ මේ පින්නේ දුආසනා වේවා. ඒ වගේ මේ උතුම් දානමේ කුසල කර්මයේ ඒ සියලුම දෙනාට සියලු ශාන්තිය යහපත උදා කර ගැනීම උදෙසා සංසාරේ මේ පින්නේ දුආසනා වේවා. ඒ වගේම ඒ කළුතර නයිටින්ගේල් හෙදවිදුහලේ ඒ ආදරණීය ශිශු දරුදරියන් සහ ඒ ආදරණීය ඒ ශිශු දරුවන්ගේ ආදරණීය දෙමාපියන් දෙදෙනා වන පත්මිනී තාප්‍ර මහත්මිය සහ ජයන්ති තාප්‍ර මහත්මිය සහ රංජන් කුමාර යන ඒ දරුදරියන්ගේ දෙමාපියන්ගේ කටයුතු කරන ඒ කට්ටියගේ නමින් මිය පරලොව ගොසින් සිටින ඒ අපගේ බටගොඩ සෙනෙහසේ ගඩාල මව්පියසෙන වැඩිට නිවාසයේ මිය පරලොව ගොසින් සිටින අපගේ ආදරණීය සහෝදර සහෝදරයන් සහ ආදරණීය අම්මලා තාත්තලාටත් මේ පින්වලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා. ඒ ආගමී ආයත සෝවාන් සතුටුදාගාමි අනාගාමී ආරියත් නිවන් මාර්ග ඵල අවබෝධ වේවා.
සසරවශනාතුරා ජාත්‍යන්තරාවක් මරණයක් ඇති කෙලවර අති උතුම් වූ නිර්වාණ ශ්‍රී සාක්ෂාත් වේවා. හිතන පතන බෝධියකින් නමින නිවිෂණ ශ්‍රී පැමිණවා දාලා වූ ශාන්තපණී සාති උතුම් නිර්වාණ ශ්‍රී සාක්ෂාත් වේවා. සංසාර දුකින් අත්මිදී නිරුක් නිරෝගී වාසනාවන්ත යලි උප්පත්තිය ලබා ගැනීමට මේ උතුම් දාන මේ කුසල කර්මයේ හේතු ආසනාව වේවා. ඒ ආගේ මේ උතුම් දාන මේ කුසලයේ පින්වලින් ඒ බඩගොඩ ශිනාශේ ගදල්ල මා ප්‍රේෂණ වැඩිට නිවාසයේ මා පියරුට සහ ආදරණීය සහෝදර සහෝදරයන්ට තවත් මෙයන් අකල් මරණයකට ගොදුරු නොවීමට සංසාරේ මේ පින්නී වාසනාව වේවා. ඒ ආගේ මේ උතුම් දාන මේ කුසල කර්මයේ සබසා දුන්නා වූ සහ දානයේ සහභාගී වූ සහ ඒ පැමිණ සිටිනා ශීලම දෙනා නිරුක් නිරෝගී සුවයත් වේවා. නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ශිරං ශාන්තියක් යහපතක් වුණා වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුෙන් කාලෝක වේවා. දුවා දරුවන් රටට තඩ වැඩදායි පුරවැසියෙකු වීමට සංසාරේ මේ පිණීත වාසනාව වේවා. ඒ වාගේ මේ නෝනා මාතුන්ගේ උත්තරීතර ධර්මයේ කොටසේ පින්වලෙන් නිරුක් නිරෝගී වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගත කර අවසානී කෙලවර අමා මහ නිවන් සුව සාක්ෂාත් වෙනා ලෝතර බුද්ධත්වයේ සංසාරේ කෙරිනගෝ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පිණීත වාසනාව වේවා. ඒ පින්වලෙන් මත මෛත්‍රී බුදුන් දැක නිවිෂණ ශ්‍රී පැමිණවා දාලා වූ ශාන්තපණී සාති උත්තම නිර්වාණ ශ්‍රී යම් ආත්මකදී සසරේ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පිණීත වාසනාව වේවා. ඒ පින්වලෙන් බුදුපසේ බුදුමහරහතුන් දැක නිවිෂණ ශ්‍රී පැමිණවා දාලා වූ ශාන්තපණී සාති උත්තම නිර්වාණ ශ්‍රී යම් ආත්මකදී සසරේ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පිණීත වාසනාව වේවා. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බුදු සරණයි දෙවි පිහිටයි. සාදු සාදු සාදු.